ආයුබෝවන් මාස්ටර් රංග YouTube channel එකේ අලුත්ම වැඩසටහන The Stream with Ranga. අද දවසේදී අපි අලුත්ම වැඩසටහනක් අලුත් ආකාරයෙන් පවත්වන්නටයි උත්සාහ දරන්නේ. 2018 මහ බැංකු වාර්තාවට අනුකූලව ශ්‍රී ලංකාවේ ජනගහනය මිලියන 22ක්. 2019 මහ බැංකු වාර්තාවට අනුකූලව ශ්‍රී ලංකාවේ සිටින්නා වූ හෙදහෙදියන් සංඛ්‍යාව 36165ක්. ශ්‍රී ලංකාවේ රජයේ රෝහල් සංඛ්‍යාව 613ක්. ජනගහනයෙන් 570කට සිටින්නේ එක් හෙද නිලධාරියෙක් හෝ හෙද නිලධාරිනියක් පමණයි. WHO එහෙම නැත්නම් ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් නිර්දේශ කර ඇති ආකාරයට ශ්‍රී ලංකාවේ සිටිය යුතු ප්‍රශස්ත හෙද නිලධාරීන් සංඛ්‍යාව 75000ක් ඉක්මවිය යුතුයි. නමුත් ශ්‍රී ලංකාවේ සිටින්නේ එයින් අඩකටත් වඩා අඩු පිරිසක්. මේ නිසා ඔවුන්ට පැවරෙන රාජකාරිය කාර්යබහුලත්වය දෙගුණයකින් වැඩි වෙලා තියෙනවා. සියලුම දෙනා සූපත් කිරීම උදෙසා මහත් මෙහෙවරක් මහත් සේවයක් කරනවා. එවන් විශිෂ්ට සේවයක ඒ මෙහෙවර පිළිබඳව ඉදිරියට කතාබස් කරන්නටයි මේ වැඩසටහන් මාලාව දියත්වන්නේ. ඉතින් අද අපි හිතුවා මේ වැඩසටහනට මේ හෙද සේවාවේ විශිෂ්ටතමයෙකු අපි ඔබ හමුවට ගෙනෙන්නට. ශ්‍රී ලංකාවේ වර්තමානයේ හෙද සේවාවේ සිටිනා වූ විශිෂ්ටතම හෙද නිලධාරියෙක් අපිට මාර්ගෝපදේශනය ලබා දෙන්නෙක් බවට පත් වෙලා ඉන්නවා. ඉතින් ඔහු ඊ타මාත්ම ගෞරවණීයව මේ වැඩසටහනට පිළිගනු ලබනවා. ඔහුව දකින්නට අවශ්‍ය වන්නේ නැහැ. නම කිව් පමණින්ම ඔහුව ඊ타මත්ම හොඳින් අඳුරනවා. සුදත් වර්ණකුල සූර්ය මැතිතුමන් ඊ타මත්ම ගෞරවයෙන් යුක්තව මේ වැඩසටහනට පිළිගනු ලබනවා. සර්. අයිබෝන් හරි. සර් මම මෙතන ඉඳලා සර්ට ඩීන් සර් කියලා කතා කරන්න කමක් නැහැ නේද සර්? කමක් නැහැ. සුදත් සර් කිව්වත් ඇති. ඔයගොල්ලෝ හැමෝම දන්නවා වර්තමානයේදී කොළඹ විශ්වවිද්‍යාලයට නව හෙද පීඨයක් ආරම්භ වුණා. ඒ හෙද පීඨයේ පළමු පීඨාධිපතිවරයා වශයෙන් පත් වුණේ සුදත් වර්ණකුල මැතිතුමන්. ඉතින් අපි ඊ타මත්ම ගෞරවණීයව නැවත තවක් අපි වැඩසටහනට පිළිගනු ලබනවා. ඉතින් ඔබතුමාගෙන් අහන්නට දැනගන්නට කැමති මේ වැඩසටහන ආරම්භයේදීම ඔබතුමාගේ ඒ සුදත් වර්ණකුල සූර්ය කියන චරිතය නිර්මාණය වුණේ කොහොමද? පාසල් අවදියේ මොන වගේද? දැනගන්නට කැමතියි පිළිගන්න. සුචිරංග නැවතත් ඔබගේ නාලිකාව මගින් මේ වගේ ඉන්ටර්විව් එකක් කරන්න සූදානම් වීම සම්බන්ධයෙන් හෙද සේවයට නිතරම යොමු වෙන්නේ හෙද ශිෂ්‍යයන් උසස් පෙළ සමත් වීමෙන් පසුව යම්කිසි ස්ට්‍රීම් එකකට තෝරා ගැනීමේ බලාපොරොත්තුවක් ඇතුව අපි උසස් පෙළ ලියලා එතනින් විවිධ ක්ෂේත්‍රයන් වලට යොමු වෙනවා. ඒ ආකාරයට හෙද ශාස්ත්‍රයට මම පිවිසුණා. 1987 ගාලු හෙද විදුහලේ හෙද නිලධාරි ශිෂ්‍යෙක් හැටියට තමයි මම ආරම්භ කරන්නේ. ඊට පෙර මම බෙලියත් සෙන්ටර් නැත්නම් බෙලියත් මධ්‍ය මහාවිද්‍යාලයේ ආදි ශිෂ්‍යෙක්. ගැටමාන සෙන්ට්‍රල් එහෙම නැත්නම් ගැටමාන මධ්‍ය මහාවිද්‍යාලයක් දැන් ඒ ආරම්භක ඒ කියන්නේ සාමාන්‍ය පෙළ සමත් වෙලා බෙලියත් සෙන්ටර් බෙලියත් මධ්‍ය මහාවිද්‍යාලයේ ආදි ශිෂ්‍යෙක් හැටියට මම. හොඳයි, ඔබතුමාගේ සුන්දර පාසල් අවදිය මතක් කිරීමත් සමගම මම අහන්නට කැමති දැන් ඒ වකවානු වන විට අපේ හෙද සේවාව ශ්‍රී ලංකාව තුළ තරම්ම ව්‍යාප්ත වෙලා නැහැ. මේ කාල සීමාවදී ඔබතුමා හෙද ශාස්ත්‍රයට පිවිසෙන්නේ ඒ තෝරාගද්දී. එය ගැටලුවක් වුනේ නැද්ද? ඊට ඔබ කොහොමද මුහුණ දුන්නේ? සාමාන්‍යයෙන් රංග දැන් උසස් පෙළ සමත් වීමෙන් පසු අද වගේ විශේෂ වූ ක්ෂේත්‍රයන් තිබුණේ නැහැ. ක්ෂේත්‍රයන් කීපයක් තිබ්බේ. විශේෂයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ තිබුණා විෂය ධාරාවන් කීපයක් උසස් පෙළ සමත් ශිෂ්‍යයෙකුට තෝරා ගන්න. එයින් එකක් තමයි හෙද සේවය කියන්නේ. නමුත් අපි හෙද සේවයට ඇතුල් වෙනකොට ඇත්තටම හෙද සේවයේ තියෙන විශිෂ්ටත්වය පිළිබඳ අවබෝධයකින් නෙමෙයි ඇතුල් වුණේ. ඒ කාලයත් සමග ඒ අවුරුදු 3 පුහුණුවත් එක්ක සාර්ථක පුහුණුවෙන් පස්සේ අපිට ඒ ක්ෂේත්‍රය පිළිබඳ අවබෝධය වැඩි වෙනවා. ඩින්ස අපි දන්නවා ලෝකයේ බොහෝ රටවල හෙද නිලධාරියෙක් බවට පත්වීමේ මූලික සුදුසුකම් වන්නේ හෙද උපාධියක් තිබීම. ඉතින් ඔබතුමා අපේ ලංකාවේ පමණක් නෙවෙයි විදේශීය රටක පවා උපාධි හදාරමින් එහි කාලය ගත කළා. ඒ අත්දැකීම් ලැබුවා. අපි දැනගන්නට කැමතියි. හෙද නිලධාරියෙකු වශයෙන් ඔබතුමා ලැබූ ඒ අත්දැකීම අපේ මේ සමස්ත හෙද පරපුරට ලබා දෙන්නට. සංග දැන් ගාලු හෙද විදුහලේ ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරීමෙන් පස්සේ අපි ක්ෂේත්‍රයට යොමු වෙලා රෝහල් කීපයක මට සේවය කරන්න අවස්ථාව ලැබුණා. විශේෂයෙන් අපි මුලින්ම අම්පාර ප්‍රදේශයේ ඊට පස්සේ දෙහිඅත්ත කණ්ඩිය ඊට පස්සේ National Institute of Mental Health එහෙම නැත්නම් මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ වැඩි කාලයක් මම සේවය කරේ. ඊට පස්සේ මට අවස්ථාව ලැබුණා
කොළඹ ජාතික රෝහලේ අවුරුද්දක් පමණ සේවය කරන්න PBS ට්‍රේනින් එකත් එක්ක මගේ දෙවැනි හෙද අධ්‍යාපනය තමයි පෝස්ට් බේසික් ඉන්ස්ටිටියුට් එක නැත්තම් පශ්චාත් පාත්මික හෙද විදුහලේ ඒ කියන්නේ හෙද ආචාර්යවරයෙක් වශයෙන් සේවය කරා ඒ කියන්නේ පුහුණුව ලැබුවා අවුරුද්දක් ඒ සමගම මානසික සෞඛ්‍ය විද්‍යායතනයට අනුබද්ධ මුල් ඒරියාව හෙද විදුහලේ සයිකියාට්‍රික් නර්සින් මානසික හෙදකම් පිළිබඳ 6 මාසික පුහුණුවක් ලබා ගත්තා. ඊට පස්සේ මම 2001 වර්ෂයේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මගින් පිරිනමන වැඩසටහනක් ශ්‍රී ලංකාවේ හෙදියන්ට ලබා දුන්නා. ඇඩිලේඩ් විශ්වවිද්‍යාලයේ ඕස්ට්‍රේලියාවේ කියන්නේ මාස්ටර් විද්‍යාපති උපාධිය සඳහා ඒ අවස්ථාව මට ලැබුණා. ශ්‍රී ලංකාවේ හෙදියන් 20 දෙනෙකුට මේ අවස්ථාව ලැබුණා. ඒක ඔෆ්ෂා ප්‍රෝග්‍රෑම් එක. එහෙම නැත්නම් කණ්ඩායමක් ආචාර්ය මණ්ඩලයක් පැමිණ කාලෙන් කාලයට අධ්‍යාපනය ලබා දුන්නා. අපි ඒ ආකාරයෙන් ඒ විද්‍යාපති උපාධිය අවසන් කරා. ඉන්පසු මම ගොඩක් කැමති වුණා මේ මෙන්ටල් හෙල්ත් සයිඩ් එකට මානසික සෞඛ්‍ය විද්‍යාව. ඒ නිසා මම කොළඹ විශ්වවිද්‍යාලයේ පෝස්ට් ග්‍රැජුවේට් ඩිප්ලෝමා එකක් කරා. ඒක ඇවිල්ලා සයිකොලොජිකල් කවුන්සලින් පෝස්ට් ග්‍රැජුවේට් ඩිප්ලෝමා ඉන් සයිකොලොජිකල් කවුන්සලින්. ඉන් අනතුරුව මම යොමු වුණා මගේ ආචාර්ය උපාධියට. ඒ කරේ මම ලංකාවේ. හැබැයි මම කොලැබොරේෂන් එක ඒ කියන්නේ විදේශ සම්බන්ධතාවක් ඇතුව තමයි මගේ ඒ කියන්නේ පර්යේෂණ සුපර්වයිසර් ඇලබාමා විශ්වවිද්‍යාලය USA වල ඒ වගේම තවත් සුපර්වයිසර් කෙනෙක් සවුත්හැම්ප්ටන් යුනිවර්සිටි එකකින් ඉංග්ලන්ඩ් වල ඒ වගේම ලංකාවේ කැලණි විශ්වවිද්‍යාලයේ මගේ එක සුපර්වයිසර් කෙනෙක් ඒ වගේම දැනට නිව්සීලන්ඩ් වල මගේ සුපර්වයිසර් කෙනෙක් දැනට සේවය කරනවා. ඒ වගේ විදේශ අත්දැකීම් සමග තමයි ඒ කියන්නේ විදේශ ඉන්පුට් අපි ඒ වැඩසටහන තුල විවිධ ඉන්ටර්නැෂනල් වර්ක්ෂොප්ස් එහෙම නැත්නම් වැඩසටහන් වලට සහභාගී වෙන්න ඒ ප්‍රොජෙක්ට් එක තුල මට අවස්ථාව ලබා දුන්නා මගේ සුපර්වයිසර්. මේ ආකාරයට හෙද උපාධියක් ලබා ගැනීම කොහොමද අපේ හෙද සේවයේ උන්නතිය සඳහා බලපාන්නේ? රයිට්, හොඳ ප්‍රශ්නයක් රංග යොමු කරේ. හෙද උපාධිය ගැන කතාව පටන් ගන්නේ ලංකාවේ මුල් වතාවට 1994 කියන්නේ කැනඩාවේ විශ්වවිද්‍යාලයක් ඇතබැස්කා යුනිවර්සිටියේ එනවා ලංකාවට හෙද උපාධිය පිරිනමන ලංකාවේ ඕපන් විසිටිය හා සම්බන්ධ වෙලා විරුද්ධ විශ්වවිද්‍යාලය ඕපන් රයිට්. එතකොට මේ හෙද උපාධියක අවස්ථාවක් කාටවත් දැනුනේ නැහැ. ඒ කියන්නේ මූලික කණ්ඩායමට අපි එකතු වෙනකොට ඒ හෙද ක්ෂේත්‍රයේ කිසිම කෙනෙකුට අත්දැකීම තිබෙත් නැහැ. කවුරුත් ඒකට යොමු වෙන්න එතන ඉන්ට්‍රස්ට් එකක් එන අවශ්‍යතාවයක් තිබෙත් නැහැ. නමුත් හම්බෙන් වගේ බොහෝ දෙනෙකුට ඇති වුණා කැමැත්තක් හෙද උපාධියක් ලබා ගැනීම සඳහා ටික දෙනෙකුට මේ අපේ ක්ෂේත්‍රයේ. ඒකල් මං හිතන්නේ මේ ඩියුටි ලියු කියන රාජකාරී නිවාඩු ලැබුණේ නැහැ. රාජකාරී නිවාඩුවක් තිබ්බේ නැහැ. ඒ කියන්නේ තමන් වියදම් කරගෙන තමයි කරන්න අවශ්‍ය වුණේ. ඒ කාලෙත් ලොකු මුදලක් මට මතක විදිහට රුපියල් 45000ක් වගේ මුදලක් අය කරා. ඒ හෙද උපාධිය සඳහා විරුද්ධ විශ්වවිද්‍යාලය මගේ. ඒ කාලේ ඒ කියන්නේ රේට් එකට එහෙම නැත්නම් ඒ කාලේ මිල මුදල් ඒ කියන්නේ අධ්‍යාපනයේ තියෙන වටිනාකම අනුව ඒක ලොකු මුදලක් වුණා. එතකොට මේ ඇත්තටම මේ උපාධියක් අරගත්තයින් පස්සේ අපේ හෙද සේවාවට මේ වෙනසක් වෙනවද? දැන් පුද්ගලිකව අපි කෙනෙක් උපාධියක් ලබනවා. මේක සමස්ත හෙද සේවාවට බලපාන්නේ කොහොමද? රයිට්, ඒකත් හොඳ ප්‍රශ්නයක්. මේක සාමාන්‍යයෙන් රංග ලොකු පර්යේෂණ ලෝකයේ අධ්‍යාපනය පිළිබඳ පර්යේෂණ සිදු කරනවා විවිධ රටවල්, විශේෂයෙන් දියුණු රටවල්. එතකොට මේ පර්යේෂණ වලින් හොයාගන්නවා අධ්‍යාපනයේ තුලින් ඇතිවන නිර්මාණ නැත්නම් ප්‍රොඩක්ට් එක ඒකේ ක්‍රියාකාරීත්වය කෙසේද කියලා ඒ පර්යේෂණ තුලින් අත්හදා බලනවා, සොයා බලනවා. එතකොට හෙද උපාධිය ලෝකයේ දියුණු රටවල් වල ගොඩක් ඈත අතීතයක සිට පටන් අරගෙන තියෙන්නේ 1960 ගණන් වල ඉඳලා. නමුත් ලංකාවට එන්නේ 1994. එතකොට දැන් අර පර්යේෂණල් ප්‍රතිඵල අනුව දැන් කලින් පැවති ඩිප්ලෝමා සර්ටිෆිකේට් ලෙවල් නර්සින් ප්‍රෝග්‍රෑම්ස් වලට වැඩිය මේ අතර තියෙන කම්පෙයාර් කරනකොට බහුතරය ඒ කියන්නේ අපි කියනවා significant difference between two groups කියලා. ඒ කියන්නේ සාධනීය වෙනසක් හොයා ගන්නවා decision making වලදී, තීරණ ගැනීමේදී, විශේෂයෙන් critical thinking සහ situational decision making.
ඒ කියන්නේ අවස්ථානුකූල තීරණ ගැනීමේදී වේගෙන් ක්‍රියාත්මක වෙන ගතියක් මේ කණ්ඩායම පර්යේෂණ වලින් ඔප්පු කරලා තියෙනවා. එතකොට ඒ නිසා තමයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවුරුදු 2002 අවුරුද්ද කියන්නේ මුළු ලෝකෙම හෙද සේවාව එකම ස්ටෑන්ඩඩ් එකට ගේන්න ඕනේ. ඒ ගෙනීම සඳහා ආරම්භක ෆවුන්ඩේෂන් එක නැත්නම් මූලික අත්විවරම් වෙන්නේ ඩිග්‍රී ඔඩි এডুকেෂන්. මේක වාසි ගොඩක් කියන මම ඔයාලට පස්සේ කියන්න වාගේ ප්‍රශ්නෙට මම අසල උත්තර දෙන්නම්. හොඳයි සර්. මම දැන් කෙලිම ප්‍රශ්නයක් යොමු කරන්න සර්ට. සර් පහුගිය කාලේ සමාජ ජාලා වෙබ් අඩියෝ සෝෂල් මීඩියා වලදී අපිට සර්ගේ නම නිතරම අහන්න දකින්න ලැබුණා යම් ආටිකල් එකක්. එහෙම නැත්නම් පුවත්පත් සාකච්ඡාවකට ඔබතුමා ලබා දුන්න ඒ අදහස පිළිබඳව. බොහෝ දෙනෙක් සමහර අය ප්‍රකාශ කර සිටියා ඔබතුමා දැන් හෙද ශේෂ්ත්‍රයේ ඉන්න ප්‍රවීණේ විශිෂ්ටතම හෙද නිලධාරියෙක් විදියට අපේ ඉහළ ශේෂ්ත්‍රයේ ඉන්න පුද්ගලයෙක් විදියට මෙවැනි ඩිප්ලෝමාධාරී හෙද නිලධාරීන් සහ උපාධිධාරී හෙද නිලධාරීන් සංසන්දනය කිරීම එතරම් සුදුසු නොවේ කියලා මතයක් ගොඩනගනවා. ඔබතුමාට විවේචනය එල්ල වුණා. ඇත්තටම මොකද්ද සිදු වුනේ? මේ කතාව මොකද්ද ඇත්ත නැත්නම්? රංග දැන් කොළඹ විශ්වවිද්‍යාලයේ තියෙන හෙද පීඨය ලංකාවේ තියෙන එකම හෙද පීඨය. මේකේ හෙද සේවාවේ කෙනෙක් පීඨාධිපති වෙනකොට ඒක ලොකු කතා බහකට ලක් වුණා. ඉතින් අපේ ශිෂ්‍යයෝ එහෙම නැත්නම් මිතුරන් ඔක සමාජ මාධ්‍යවලත් ෂෙයා කරා. එතකොට දැන් අර සාමාන්‍ය මීඩියාවල සාමාන්‍යයෙන් තියෙනවා ට්‍රික් එකක්. ඒගොල්ලෝ ඔය සමාජයේ කතා බහට ලක් වෙන දේවල් ඒගොල්ලෝ කහ ගන්න උත්සාහ කරනවා. එවැනි ආකාරයට මටත් ටෙලිෆෝන් ඒ කියන්නේ දුරකථන ඇමතුමක් ලැබුණා. මේ පීඨය පිළිබඳ කරුණු විමසලා තරුණ කාන්තාවක් කතා කරේ එතුමිය විවිධ ඒ කියන්නේ භාෂා දෙකම පාවිච්චි කරා ඉංග්‍රීසි සිංහල. ඉතින් මමත් භාෂා දෙකම පාවිච්චි කරලා තමයි මේකට පිළිතුරු ලබා දුන්නේ. දැන් අර මම කලින් ඔයාලට කිව්වා දැන් අර වෙනස යාට දැනගන්න ඕන අවසානයේ මගේ සාකච්ඡා අවසානයේදී යාට දැනගන්න ඕන ඩිප්ලෝමා සහ උපාධිය අතර වෙනස. මම වෙනස පැහැදිලි කරේ අර ඉංග්‍රීසි ටර්ම් එකේ මම කිව්වා ඒ කියන්නේ situational decision making and critical thinking වලින් ඒ කියන්නේ උපාධියක් ලැබුව කෙනෙක් ඉදිරියෙන් ඉන්නවා කියන්නේ. ඒතර එයා මේක සිංහලෙන් highlight කරා. මේගොල්ලොන්ට වැඩි ඒ කියන්නේ ඩිප්ලෝමාවට වැඩි මේකේ දැනුමින් වැඩි කියලා ලොකු highlight එකක් ගන්නවා. ඒතකොට 36000 කියන නර්සලා මේක attraction එකක්. ඒක බලන්න පෙළඹෙනවා ඉක්මනින්. ඒ වගේම එතුමිය මගෙන් ගත්ත සමහර තොරතුරු වල සියල්ල මේකේ සඳහන් කරේ නැහැ. තෝරාගත් ඒවා පමණක් දාලා තිබුණා. ඒතර මම situational decision making වලට මම දීපු එක උදාහරණයක් එතුමිය අරගෙන තිබ්බා. ඒ මගේ ඒ කියන්නේ උපාධිය සහ ඩිප්ලෝමාව කම්පෙයාර් කරන්න. එතන ඒක වැරදීමක්. ඒ වැරදීම ඒක එකපාර බලනකොට සම්පූර්ණ වැරදි අර්ථකථනයක් දෙනවා. මොකද ඒ උදාහරණය එතෙන්ට ගැලපෙන්නේ නැහැ. කම්පෙයාර් කරන්නේ මම දුන්නේ. ඒ නිසා ඒක ඉරිටේට් වුණා ගොඩක් අපේ සහෝදරයන්ට. ඒ නිසා මේගොල්ලෝ එක ආකාරයෙන් කමෙන්ට් කරා. මම ඒක ක්ලැරිෆිකේෂන් එකක් නැත්නම් පැහැදිලි කිරීමක් කරා. නමුත් සෝෂල් මීඩියා කියන දේ අපි ප්‍රොෆෙෂනල් යූස් එකට සාමාන්‍ය භාවිතා නොකරන දෙයක්. නමුත් අවස්ථාවට මේක සිදු වුණා. ඒ නිසා ඒ ගැන විවිධ විවේචනා. නමුත් එද උපාධි වටිනාකම ගැන මම ඔයාලට ඉස්සරහට පැහැදිලි කරනවා. හොඳයි සර්. අපි දැන් කතා වුණා ශ්‍රී ලංකාවේ සිටින හෙද නිලධාරීන් මේ වෙනකොට 36165ක් පමණ පිරිසක්. ඉතින් මේ 36000ක් පමණ වූ හෙද පිරිසෙන් 98%ක්ම වගේ හෙද විද්‍යාල වලින් අධ්‍යාපනය ලැබලා ඉන්න අනතුරුව හෙද සේවයට පැමිණෙන පිරිසක් තමයි ඉන්නේ. 2%ක් වගේ පිරිසක් තමයි කෙලිම විශ්වවිද්‍යාල වලින් මේ හෙද වෘත්තිය සඳහා පිවිසෙන්නේ. ඉතින් සමස්තයක් වුණු හෙද නිලධාරීන් මේ සියලුම දෙනාම අති දක්ෂ පිරිසක්. එහෙමනේ සර්? අනිවාර්යෙන්ම පැහැදිලි. ඒ ගැන කිසිම තර්කයක් නැහැ. ලංකාවේ දැන් අවුරුදු 80කට 90කට කිට්ටුව ඒ කියන්නේ හෙද සේවාව ආරම්භ කරලා ක්‍රියාත්මක වෙන ආකාරයෙන් ලංකාවේ සියලුම රෝහල් ඒ කියන්නේ සේවාව ලබා දුන්නේ ඩිප්ලෝමාවෙන්. මමත් ඩිප්ලෝමා හෙද නිලධාරියෙක්. 1990 දී මගේ පුහුණුව අවසන් වෙන්නේ. වැඩ කිරීම පිළිබඳ කිසිම ගැටලුවක් නැහැ. දක්ෂයෝ ලෝකයේ පිළිගත් කියන්නේ රෝහල් වල ශ්‍රී ලංකාවේ හෙද හිටියන් සේවය කරනවා. මගේ තර්කය වෙන්නේ වෘත්තියක දියුණුව රඳාපවතින්නේ ඒ වෘත්තිකයා සේවයට අමතරව නව දැනුම නිර්මාණය කිරීමේ හැකියාව මත. ඒ කියන්නේ වෘත්තියක් නම් රිසර්ච් කළ යුතුයි, පර්යේෂණ කළ යුතුයි වෘත්තිකයෙක්. එම වෘත්තියක් නොවන නිකන් ඔකියුපේෂන් එකක් නම් ඉතින් වැඩ ඉවර කරලා ඉන්න පුළුවන්. අපි අරමුණ වෙන්නේ වෘත්තීය සංවර්ධනය. වෘත්තීය සංවර්ධනය සඳහා බොහෝ බාධක තියෙනවා මේ ඩිප්ලෝමා ප්‍රෝග්‍රෑම් එකේ. මම උදාහරණ කියන්නම්. ඔයා හිතන්න රංග ඩිප්ලෝමාව අවසන් කර
හෙදියා අයිලන්ඩ් ෆස්ට් වෙනවා. ඒ කියන්නේ ඩිප්ලෝමා අවසන් කරලා අයිලන්ඩ් ෆස්ට් වෙනවා. මේ උදාහරණ ඔය හරියට දාන්න ඕනේ මොකද එහෙම එඩිටින් කරලා එහෙම මෙහෙම දාන්න එපා රයිට් මම ඉල්ලීමක් කරනවා. එතකොට මගේ දැන් අපි විශ්වවිද්‍යාලයෙන් පිටවන හෙදිය ඒ කියන්නේ බැච් එකේ ලාස්ට් වෙනවා. ඒ කියන්නේ ජෙනරල් ඩිග්‍රී. හැබැයි හෙට දවසේ ජාතික මට්ටමේ පරිපාලන සේවා විභාගයට ඉදිරිපත් වෙන්න අවස්ථාවක් ලැබුණොත් අර උපාධිය අවසන් කරපු බැච් ලාස්ට් එක කියන හැම නැත්තම් අවම සුදුසුකම යම්තම් විභාගේ පාස්. එයාට අවස්ථාව තියෙනවා ශ්‍රී ලංකන් බැච් ෆස්ට් ඩිප්ලෝමා හොල්ඩර්ට ඒ අවස්ථාව නැති වෙනවා. ඔයාට මොකද හිතෙන්නේ? ඒක හොඳයිද? නර්ස් කෙනෙක් හැටියට ඔයාට කොහොමද ඒක දැනෙන්නේ? එහෙම සුදුසුකම් නැහැ සර්. right. එතකොට මේ ඩිප්ලෝමාව තුල ඩිප්ලෝමාව සම්පූර්ණ ක්‍රියාත්මක වෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ යටතේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනු විශේෂයෙන්ම මේන් ඔබ්ජෙක්ටිව් ඔෆ් ඒ කියන්නේ ප්‍රධාන අරමුණ වෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ රෝහල් සේවාව සහ ඒ කියන්නේ රෝහල් පද්ධතිය සාර්ථකව ක්‍රියාත්මක කිරීම. ඒ මූලික අරමුණෙන් පිට තමයි අධ්‍යාපනය ලබා දෙන්නේ. දැන් අධ්‍යාපන සුදුසුම ආයතනය නැත්තම් ඩිපාර්ට්මන්ට් එක එහෙම නැත්තම් අමාත්‍යාංශය වෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය නෙමෙයි. උසස් අධ්‍යාපන අමාත්‍යාංශය. ඒ නිසා තමයි සියලුම අනෙකුත් පැරාමෙඩිකල් ඩිග්‍රී මේ කියන්නේ ඩිප්ලෝමා ප්‍රෝග්‍රෑම්ස් මේ වෙනකොට විශ්වවිද්‍යාලයට අනුබද්ධ කරගෙන යමින් පවතින. ෆිසියෝതെරපි ස්කූල් එක වහලා තියෙන්නේ. රයිට්? ෆාමකොලොජි ෆාමසි කියන ඒ පුහුණුව දැන් අඩු කරගෙන යනවා විශ්වවිද්‍යාලවල අරගෙන තියෙන නිසා. ඒතකොට රේඩියෝලොජි ඒක ඇවිල්ලා දැන් සාර්ථක විදියට උපාධිය දක්වා ගිහින් තියෙනවා. මම ළඟදී කන්සල්ටන්ට් කෙනෙක් හම්බුණා ලංකාවේ 98 දෙනෙක් රේඩියෝලොජිස්ට්ලා උපාධිය කරන මැලේසියන් යුනිවර්සිටි එකකින් ඇවිල්ලා මේ දවස්වල අවසාන වසරට ළඟා වෙලා තියෙනවා. සාර්ථක දියුණුවක් අධ්‍යාපන වශයෙන්. ඒගොල්ලන්ට ලොකු අවස්ථාවක් ලැබෙනවා තම වෘත්තියේ දැනුම නිර්මාණය කිරීම සඳහා යන්න. ඒ වගේම higher education එකට යන්න. මේ සීමා බාධක නැති කරගෙන ඉස්සරහට යන්න අවස්ථාව දෙනවා මේ ෆවුන්ඩේෂන් එක. එහෙම නැත්නම් බේසික් ඩිග්‍රී. ඒ නිසා තමයි අපි යෝජනා කරන්නේ ශ්‍රී ලංකාවේ හෙද පරපුරට 36000 නර්සස්ලාට BSc ඩිග්‍රී ෆවුන්ඩේෂන් එක දෙන්න කැමති අයට කරන්න අවස්ථාව ලබා දෙන්න. ඒ සඳහා මේ වෙනකොට රජයේ පියවර අරගෙන මින් සිටිනවා. ඒක සාර්ථක උත්සාහයක් කියලා මම හිතනවා. තාමත් ඒ ප්‍රොසෙස් වෙමින් පවතිනවා නැත්නම් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. මම හිතන්නේ ඉදිරියේදී මේ වෙනස්කම් සිදු වෙයි. නමුත් අපිට සතුටු වෙන්න බෑ රංග. අපි ඩිප්ලෝමා තියෙනවා. අපි හොඳට වැඩ කරන්න පුළුවන්. අපි තමයි දක්ෂයෝ කියලා තර්ක කරමින් අතන නැතර වෙලා ඉන්නවනම් එයාලගේ ඉස්සරහට යන එකේ තමන් උදාහරණ තව දෙකක් කියන්නම් මම ඔයාලට. දැන් මම කිව්වා ලංකාවේ අයිලන්ඩ් ෆස්ට් උනත් එයාට යන්න බෑ කියලා පරිපාලන සේවයට. හැබැයි ලංකාවේ විශ්වවිද්‍යාලයක අන්තිමයා වුණත් එයාට යන්න අවස්ථාව තියෙනවා. ඒ පරිපාලන විභාගයේ ඒතර අවස්ථාව අහිමි වෙනවා. ඒ විතරක් නෙමෙයි. බැච් ෆස්ට් වෙන ඕනම කෙනෙක් නැත්නම් ෆස්ට් ක්ලාස් එකක් විශ්වවිද්‍යාලේ ගත්තොත් ලෝකේ ගොඩක් අවස්ථා තියෙනවා. කියන්නේ පශ්චාත් උපාධි සඳහා ස්කෝලර්ෂිප් දෙනවා. හැබැයි ලංකාවේ බැච් ෆස්ට් උනාගේ ඩිප්ලෝමා ප්‍රෝග්‍රෑම් එකේ කවදාවත් ඒ අවස්ථාව හම්බෙන්නේ නැහැ. දක්ෂ හෙදියන් සයන්ස් ස්ට්‍රීම් එකෙන් ඇවිල්ලා තියෙන හැකියාවන් ගොඩක් තියෙනවා. හැබැයි ඩිප්ලෝමා වට පැමිණීම තුලම ඔහුගේ ඇයගේ දක්ෂතාවයන් නැති වෙලා යනවා. ඒ විතරක් නෙවෙයි මම මේකට තවත් මගේ කන්සර්න් එකක් එහෙනම් මගේ ගැටලුවක් තියෙනවා මේ ඩිප්ලෝමා සම්බන්ධයෙන්. මේක ආරම්භ කරන්නෙම level 6 කියන උපාධි මට්ටමින් ඒ කියන්නේ level 3 වලට පහත් කරලා. ඒ කියන්නේ ලංකාවේ තියෙනවා ශ්‍රී ලංකන් qualification framework කියලා. ලංකාවේ අධ්‍යාපන ස්ටෑන්ඩඩ් මනින ඒකකයක්. එහෙම නැත්නම් ස්ටෑන්ඩඩ් එකක් තියෙනවා. ඒතකොට ලංකාවේ තියෙන ඕනම අධ්‍යාපන වැඩසටහනක් විශ්වවිද්‍යාලයක හෝ වේවා ට්‍රේනින් කොලෙජ් එකක හෝ වේවා මේ ස්ටෑන්ඩඩ් එක මේන්ටේන් කරනවා. එතකොට ඩිප්ලෝමා එකක් අවුරුදු 3ක් සම්පූර්ණ කරත් කොච්චර වැඩ කරත් කොච්චර ඉගෙන ගත්තත් කන්ටෙන්ට් එක කොච්චර ලොකු වුණත් එයා level 3 වල තියන්නේ. හැබැයි උපාධිය අවසන් වෙනකොට level 6 වල ඩිග්‍රියක් තියෙන ගෞරව උපාධියක් හම්බ වෙනවා. එතකොට හිතනවාද මේ ඩිප්ලෝමා එකේ එහෙම රැඳිලා ඉන්න එක වාසි කියලා? මං හිතන්නේ මේ සමාජයේ කතාබහට ලක්විය යුතුම කාරණාවක් මේ කාරණාව. මොකද මේ සමස්තයක් විදිහට බොහෝ දෙනෙක් ඉන්නේ ඩිප්ලෝමාධාරී පිරිසක්. ඉතින් අපි මේතනින් නැවතිය යුතු නැහැ. අනිවාර්යයෙන්ම ඉදිරියට ගමන් කළ යුතු උපාධිය. කියා සිටින්නේ අපි අනිවාර්යයෙන්ම නැගී සිටිය යුතුයි. අපි අනිවාර්යයෙන්ම තව අඩියක් ඉදිරියට ගමන් කළ යුතුයි.
අපි මේ තියෙන වෙනස කළ යුතුයි. ඒත් අපි කතා කළොත් එහෙම දැන් සමාජ ජාලාවල දැකලා තියෙනවා හරියට නර්සින් කියන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය වගේ කියලා දාලා. අනිවාර්යයෙන්. හැමදාම අපි සංවර්ධනය වෙමින් පවතින රටක් වගේ. ඒ වගේ මේ හෙද සේවාවත් හැමදාම එක තැනලු තියෙන නිසා. පැහැදිලි. ඒකට හේතුව තමයි මේක. ඒ කියන්නේ රෝහල් පද්ධතිය ක්‍රියාත්මක කිරීම සඳහා හෙදියන් පුහුණුව කරගන්නවා සෞඛ්‍ය අමාත්‍යාංශය. එයාගේ දියුණුව, එයාගේ වෘත්තීය සංවර්ධනය ගැන තියෙන වැඩපිළිවෙල නැත්තම් සිස්ටම් එක බොහොම දුර්වලයි. එයාට මං කියවනේ අර අයිලන්ඩ් ෆස්ට් හෙදියට ආචාර්යවරයෙක් වෙන්න හෙද සේවාවේ අවුරුදු 20ක් හිටිය සමහර අවස්ථා නොලැබෙන්න පුළුවන්. ඇයි? අයිලන්ඩ් ෆස්ට් වලට ක්‍රමවේදයක් නැහැ. එයා ඒ කියන්නේ හෙද අධ්‍යාපනයට යොමු කරගන්න. නමුත් විශ්වවිද්‍යාලයේ අද ෆස්ට් ක්ලාස් එකක් තියෙන ශිෂ්‍යයාට පුළුවන් ඇප්ලයි කරන්න හෙට දවසේ විශ්වවිද්‍යාලයක ආචාර්ය ප්‍රොබේෂනරි ලෙක්චරර් කෙනෙක් හැටියට. ඒ අවස්ථාව තියෙනවා. අනිවාර්යයෙන්ම සර්. ඒ විතර නෙවෙයි තවත් ප්‍රශ්නයක් තියෙනවා. විශේෂ ප්‍රශ්නයක්. ඔබතුමාටත් ඒක වැදගත් වෙනවා. ලංකාවේ නිදහස් අධ්‍යාපනය තුළ ඉගෙන ගන්නා කිසිම පිරිමි කෙනෙකුට හෙද නිලධාරියෙක් පිරිමි ශිෂ්‍යයෙකුට මේ අවස්ථාව නැති වෙන ඩිප්ලෝමාව නිසා. මොකද සෞඛ්‍ය අමාත්‍යාංශයේ දැඩි තීරණයක් කරන් තියෙනවා 100%ක් බඳවා ගන්න. කිසි බේස්ලස් එහෙම නැත්නම් කිසිම තේරුමක් නැති ක්‍රයිටීරියා එකක්. ඒතකොට 95%ක්ම දෙන්නේ මේ ෆීමේල් නැත්නම් කාන්තා පාර්ශවයට. ඒකට හේතුව වශයෙන් තියෙන තර්කය පාලනයට පහසුයි පිරිමි අය නැති වුණා. ඉතින් ඒක නෙමෙයි වෙන්න ඕනේ. පුහු තර්කයක්. එතකොට විශ්වවිද්‍යාලයේ මේක නෑ විවෘතයි. ඕනම කෙනෙකුට හෙද නිලධාරියෙක් වෙන්න අවශ්‍ය නම් උපාධියක් ගන්න අවශ්‍ය නම් ඔයාලට තියෙන ක්වොලිෆිකේෂන් පෙන්නලා ඇතුළට එන්න. ඇත්තටම සර් අපි කතා කළ යුතු කතා නොකර සිටින්නා වූ තරමට මේ ප්‍රශ්නය උඩුදුග යන්නා වූ තරමටම ප්‍රබල ප්‍රශ්න වෙමින් පවතිනවා. ඉතින් මේ හෙද සේවාවේ මේ ප්‍රශ්න කතා කරන්නට අපිට වේදිකාවක් නැහැ. ඇත්තටම ඔබතුමන් වැනි චරිත මෙවැනි සාකච්ඡාවලට අතිශයින් පැමිණිය යුතුම කාලයක් මේක. මොකද අපේ අනාගතය හරියාකාරව සකස් වන්නට නම් මෙවැනි අයගෙන් අපි අදහස් මේ හෙද සේවාවේ උන්නතිය සඳහා ලබා ගත යුතු වෙනවා. ඉතින් සර් මට තවත් බොහෝ ප්‍රශ්න තිබෙනවා. අද ලංකාවේ තිබෙනා වූ මේ හෙද සේවාවේ වෘත්තීය සමිතින් කිහිපයක්ම සිටිනවා. මේ සියලුම වෘත්තීය සමිතින් අද වන විට දේශපාලනීකරණයටත් ලක් වෙලා තියෙනවා. පැහැදිලි. මේ නිසා අපේ හෙද අධ්‍යාපනයට හෙද සේවාවේ උන්නතියට මේක කොයි ආකාරයෙන්ද බලපාන්නේ? මෙහෙම වෙන එක හොඳයිද සර්? සාමාන්‍ය රංග වෘත්තීය සමිතියක කාර්යභාරයක් තියෙනවා. සමිතියේ ක්‍රියාත්මක විය යුත්තේ ඒ වෘත්තියේ උන්නතිය සඳහා, දියුණුව සඳහා ඒ අවශ්‍යතාවයන් සහ ඉල්ලීම් සඳහා ක්‍රියාත්මක විය යුතුයි. වෘත්තීය සමිතිය තිබිය යුතුයි මගේ අදහස. නමුත් වෘත්තීය සමිතියක් නිර්මාණය කර එහින සමාජිකත්වය දඩමීමා කරගෙන නැත්නම් සමාජිකත්වය පෙන්වා ඒ තුලින් වෘත්තීය සමිති නායකයින් ලාභ ලබන්න නැත්නම් වාසි ගන්න එහෙම නැත්නම් ධන එකතු කරන්න නිවාස තනන්න වාහන ගන්න ඒ වගේ පටු පරමාර්ථ දේශපාලනයට යොමු වෙන ඒ වගේ පටු පරමාර්ථ වලට යනවා නම් ඒ වෘත්තීය සමිතිය ඉතාමත් අසාර්ථකයි. ඒක පැවැත්මක් නැති වෙනවා. ඒ නැති වෙනවා. ඇත්තටම සමහර මේ වෘත්තීය සමිතිවල නායකයෝ දේශපාලනයට ගිහිල්ලා තියෙනවා. සමහර වෘත්තීය සමිතිවල මූලස්ථාන තියෙන මේ දේශපාලන පක්ෂවල ඒ ස්ථානවල. ඒ වගේම තමයි සමහර වෘත්තීය සමිතීන් හඳුනන අදාළ පක්ෂයේ වෘත්තීය සමිතිය. හැම මිනිසෙක්ම දේශපාලන සත්‍යයක්. හැමෝටම තියෙනවා දේශපාලනයක්. එතකොට වෘත්තීය සමිති නායකයන්ටත් වෘත්තීයේ නියල ඉන්න මෙම්බර්ස්ලටත් සමාජිකයන්ටත් දේශපාලනයක් තියෙනවා. ඔවුන් කැමති දේශපාලනයක් යොවිය හැකි. හැබැයි වෘත්තීය සමිතිය භාවිතා කළ යුත්තේ දැන් ඒ දේශපාලනේ භාවිතා කළ යුත්තේ වෘත්තීයේ දියුණුව මිස වෘත්තීය සමිතිය ඒ වෘත්තිකයන්ගේ නැත්නම් සමාජිකයන්ගේ දියුණුව සඳහා මිස පුද්ගලික අරමුණු සඳහා නොවිය යුතුයි. හැබැයි මම තවත් දෙයක් කිව්වා. ඔබ කිව්වා විවිධ දේශපාලන පක්ෂ නියෝජනය කරමින් වෘත්තීය සමිති ක්‍රියාත්මක වෙනවා. සමහර වෙලාවට ඒවයි තියෙනවා අඩු වැඩි මට්ටම්. දැන් උදාහරණයක් මම කියන්නේ මම සාමාන්‍යයෙන් මාධ්‍යයට එච්චරම ප්‍රශ්නයක් නෑ මම ගුරුත්ව කතා කරනවා. දැන් සමස්ත ලංකා හිත සංගමය කියලා එකක් තියෙනවා. ඔබ අහලා තියෙනවා. ඒ අයගේ මම දැකපු දේ තමයි ඒගොල්ලෝගේ දේශපාලනයක් තියෙනවා. හැබැයි ප්‍රතිපත්ති ගරුක දේශපාලනයක් ක්‍රියාත්මක වෙනවා. මම ඒගොල්ලෝගේ සමාජිකයෙක් නෙවෙයි. මම ඒගොල්ලෝගේ වැඩසටහන වලට ගිහිලා සාකච්ඡා කරලා තියෙනවා. හැබැයි ඒගොල්ලෝ සෝෂල් මීඩියා භාවිත කරන්නේ ක්‍රමවේදයකට නිර්මාණශීලීව. ඒ වගේම මඩ දේශපාලනයක් ඒගොල්ලෝ ක්‍රියාත්මක කරන්නේ. ඒ වගේ වෘත්තීය සමිතියේ සමාජිකයන් වුණත් ඔවුන් තුල තිබිය යුතු සංයමයක්, සංවර ගතියක් මොන මාධ්‍ය භාවිතා කරනවා. ඒ වගේම වෘත්තීය සමිති කියන්නේ නායකයින් විශේෂයෙන්ම වෘත්තීය වෙනුවෙන් මිස
අන් කිසි දෙයක් වෙනුවෙන් පෙනී නොසිටිය යුතුයි. උදාහරණයක් ඇටියට හොරු ආරක්ෂා කිරීම සඳහා සමිතිනායක ක්‍රියාත්මක වෙනවා නම් දේශපාලන වෙනත් පවතින දේශපාලනයේ ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක වෙන එතන ගැටලුවක් තියෙනවා. වර්තමානයේදී හෙද ඩිප්ලෝමාව හෙද උපාධිය කරා ගමන් කරන්නට රජය විසින් යම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා. අපිට අසන්නට දැනගන්නට ලැබුණා මේ 9 කියලා වැඩසටහනක්. ඒ පිළිබඳව අදහසක් අපි දැනගන්නට කැමතියි. මොකද්ද මේ 9 කියන වැඩසටහන? එය කොහොමද අපිට බලපාන්නේ? රංග ඇත්තටම මේ ඒ 9 කියන වැඩසටහන පිළිබඳව මට පැහැදිලි අවබෝධයක් නැහැ. මට ඒ ડોකියුමන්ට් එකක් මට එවලා තිබුණා මගේ ශිෂ්‍යයෙක්. දැන් එතනම ක්‍රියාත්මක වෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ විසින්ම උපාධියක් පිරිනැමීමේ වැඩසටහනක්. ඒතර මම පැහැදිලිව කිව්ව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යාපන ආයතනයක් අධ්‍යාපන ලබා දීමේ සේවාවේ සුදුසු ස්ථානයක් නෙමෙයි. ට්‍රේන් කරලා තමන්ගේ රෝහල් පද්ධතිය ක්‍රියාත්මක කිරීම සඳහා ට්‍රේනින් සෙන්ටර්ස් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ වැඩසටහන මම හිතන්නේ මේ වෙනකොට අසාර්ථක වෙලා තියෙනවා මම දන්න තරමින්. ඒ වෙනුවට වර්තමාන රජය වෙනත් වැඩපිළිවෙලකට සූදානම් වෙමින් පවතින බව මම දන්නවා. මම කියන්නේ හෙද අධ්‍යාපනයේ නැත්නම් හෙදකමට උපාධියක් දෙනවා නම් ඒ විශ්වවිද්‍යාල මට්ටමට යනවා නම් අනිවාර්යයෙන්ම ඒ උසස් අධ්‍යාපනයේ යටතේ සිදු විය යුතුයි. ඒ වගේම UGC එහෙම නැත්නම් University Grant Commission එක හරහා ඒ තියෙන ක්‍රයිටීරියා වලට එළඹිය යුතුයි level 6 උපාධියක්. level 6 යන්නේ 6 වෙනි මට්ටමේ උපාධියක් හෙදියන්ට ලබා දිය යුතුයි. ඒ ක්‍රමයෙන් විතරමයි හෙදියන්ගේ professional development එකට යන්න සාර්ථකව යන්න හැකිවන්නේ. ඒ වගේම වෙනත් ලෝකයේ පවතින වෙනත් විශේෂ විශේෂඥතා එහෙම නැත්නම් ස්පෙෂලායිසේෂන් ඒ වගේ දේවල් වලට යොමු වෙන්න අන්නේ මට්ටම ක්‍රියාත්මක විය යුතුයි. කොහෙන් කරත් වැඩක් නැහැ. ඒ කියන්නේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ඒ ක්‍රයිටීරියා එක level 6 මට්ටමින් ක්‍රියාත්මක නොවේ. ඒ ප්‍රමිතිය තිබිය යුතුයි. මේ සාකච්ඡාවේ අවසාන ප්‍රශ්න විදිහට ඔබතුමාට ඉදිරිපත් කරන්නට කැමතියි. ඔබතුමා වර්තමානයේ කොළඹ විශ්වවිද්‍යාලයේ හෙද පීඨයේ පීඨාධිපතිතුමාට. ඒ වගේම අපිට සිටින විශාලතම සම්පතක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් මේ හෙද සේවාවට අලුතෙන් එකතු වන්නට සිටින අයට, ඒ වගේම හෙද සේවාවේ දැනටමත් සිටින සියලුම දෙනාට ඔවුන්ට අධ්‍යාපන අවස්ථා බොහොමයක් තිබෙනවා. ඒ අවස්ථාවන් වර්ධනය කරගන්නට ඔබතුමා ලබා දෙන අදහස කුමක්ද? ඔවුන්ට ලබා දෙන උපදෙස් කුමක්ද? ඒ වගේම කැමති ඔබතුමා පීඨාධිපතිතුමා වශයෙන් දැන් මේ කාලයේදී සිදු කරන සැලසුම් මොනවද? ඉදිරි දැක්ම කුමක්ද කියලා මම අහන්නට කැමතියි. හොඳ ප්‍රශ්නයක් රංග නැවතත් ඇත්තට මම පීඨාධිපති බවට පත් වෙන්නේ මෑත මාස දෙකකට පමණ පෙර. අපිට තියෙනවා short term and long term goals. ඒ කියන්නේ අපි ඉක්මනින් බලාපොරොත්තු වෙන වෙනසක් බලාපොරොත්තු වෙනවා. අපේ උපාධිය ජාත්‍යන්තර මට්ටමේ උපාධියක් බවට පරිවර්තනය කිරීම සඳහා අපි කරිකුලම් රිවිෂන් එකකට යනවා ළඟදී. ජාත්‍යන්තර මට්ටම පවත්වා ගැනීම සඳහා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙන දුර අනාගතයේදී ඩිප්ලෝමා සර්ටිෆිකේට් කෝසස් ස්පෙෂලායිසේෂන් වලට නර්ස්ලාට අවස්ථාව ලබා දීම සඳහා අපේ තවත් ගෝල් එකක් තියෙනවා. ගෝල් ඒ කියන්නේ මධ්‍ය කාලීන වෙන්න පුළුවන් තව අවුරුදු දෙකක් ඇතුළත පෝස්ට් ග්‍රැජුවේට් ඩිග්‍රියක් ලංකාවේ නර්ස්ලාට විශේෂයෙන් අපේ පළවෙනි කණ්ඩායම විශ්වවිද්‍යාලයෙන් පිට වෙනවත් සමගම පෝස්ට් ග්‍රැජුවේට් ඩිග්‍රියක් එහෙම නැත්නම් මාස්ටර් ලෙවල් ඩිග්‍රියක් පටන් ගන්න සැලසුමක් තියෙනවා. ඊළඟට අපේ ප්‍රධාන අරමුණක් තියෙනවා ජාත්‍යන්තරය සමග සම්බන්ධ වෙලා ජාත්‍යන්තර සංවිධාන සමග පර්යේෂණ කිරීමෙන් අපේ ශේෂ්ඨයට අවස්ථාව ලබා දෙන්න. පර්යේෂණ කියන පැත්ත අපේ අඩුයි ලංකාවේ. ඒ වගේම ජාත්‍යන්තර ප්‍රමිතිය වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා ලෝකයේ පිළිගත් විශ්වවිද්‍යාල සමග එක් වෙලා ක්‍රියාත්මක මාස්ටර් YouTube channel එකේ The Stream with රංග වැඩසටහනේ පළමු ආරාධිතයා විදිහට සහභාගී වුණේ හෙද සේවා විශිෂ්ටතමෙකු වුණු සුදත් වර්ණකුල සූරිය මැතිතුමන්. ඉතින් ඔබතුමන් මේ කාල සීමාව තුළදී ඉතාමත්ම කෙටි කාල සීමාවක් ඉහළ රාජකාරී මට්ටමකින් යුතු ඔබතුමා වැනි චරිතයක් මෙවැනි වැඩසටහනකට අප වෙනුවෙන් කාලය වෙන් කර දෙනවා. මම බොහෝ සෙයින්ම ස්තුතිවන්ත වෙනවා ඔබතුමන්ට මේ අවස්ථාව අප වෙනුවෙන් ලබා දීම සම්බන්ධයෙන්. ඒ වගේම ඔබට සියලු දෙනාට මේ සාකච්ඡාව තුළින් ඉතාමත් වටිනා දැනුම් සම්භාරයක් ලබා ගන්නට හැකිවන්නට ඇති. ඉතින් සියලු දෙනාට මතක් කර සිටිනවා මෙවැනි මෙතුමාගෙන් ලබාගත් උපදෙස් අනුකූලව අපේ හෙද සේවාවේ ඉදිරි අනාගතය සඳහා උන්නතිය සඳහා අපි සියලු දෙනාම කටයුතු කරමු. මේ වටිනා වීඩියෝවක් අරගෙන ඉතාමත් ඉක්මනින් ඔබ හමුවට පැමිණෙන්නට බලාපොරොත්තු වෙන අද දවසේදී අපි සමුගන්නවා. ඉතින් ඔබතුමාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා මේ වැඩසටහන සහභාගී වෙන ඔබතුමාට සුබ දවසක් වේවා. ස්තුතියි සංග. thank you very much. මාස්ටර් YouTube channel එකේ අලුත්ම ප්‍රෝග්‍රෑම් එක. ඔබට මේ වැඩසටහන සමග එකතු වෙලා හිටියා නම් මේ වැඩසටහනෙන් ඔබට විශාල දැනුමක් ලබා ගන්නට හැකි වෙන්නට ඇතයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් මෙවැනිම වැඩසටහන් විශාල ප්‍රමාණයක් ඉදිරියේදී මේ YouTube channel එක හරහා ඔබ වෙත ගෙනීමේ බලාපොරොත්තු ඇතිව ඔබ සියලු දෙනාටම ආරාධනා කර සිටිනවා මාස්ටර් YouTube channel එකත් සමග එකතු වන්න, subscribe කරන්න, like කරන්න, share කරන්න.
ඔබ සියලු දෙනාටම සුබ දවසක්.